Sudah sebenarnya bagaimana bisa disarankan web project development video series series video ya. Video kata-katanya apa? Advanced search processing itu kau tidak sah, itu page creation program kerjakan kau tidak lah. Golden walau. Maybe tapi product advanced search processing control file juga. अब वेगळा पटाकವು ಮಿತ್ರವ ಪ್ರಾಡಕ್ಟ್ ಸರ್ಚ್ ಕೇರ ಕ್ಲಾಸ್ ಹದಾಗತಿ ಇಪ್ಪ ವೇಗದರದಿ ಪ್ರೈವೇಟ್ ವೇರಿಯೇಬಲ್ ಹದಾಗಿರೋ ಯೂಸರ್ ಐಡಿ का ಮಿತ್ರದಿ ಪಾಸ್ವರ್ಡ್ ಹದಾಗಿರೋ ಇದರ ಬಾಬಾ ಯೂಸರ್ ಐಡಿ ಗೆ ಮಿತ್ರದಿ ಪಾಸ್ करगದಿರೋ ಮಿತ್ರದಿ ಟಾರ್ಗೆಟ್ ಗೆ ಡಿಫಾಲ್ಟ್ ದಿರ ಪಾಸ್ करगದಿರೋ ವೇಗದರದಿ ಬಾಬಾ अपने फंक्शन देके यूजर आईडी में लीजिए रहेगा तीनों ఈరోజు పెద్దది ప్రైవేట్ ఫంక్షన్ పదార్థం బిల్డ్ వేర్ క్లోజ్ కింద ఇక్కడ ఫిల్టర్స్ కింద పారామీటర్ పాస్ करगदिනවා මෙතන යා process ටික build කරගෙන තියෙනවා මෙතන search query එකට දානකොටද මෙතන look එක දාලා බලගන්න තියෙනවා filter කියන එකේ keyword not empty කියලා සහ මෙතන search items ටික මෙතන යා process එක හදාගෙන තියෙනවා මෙතන parameter pass කරගෙන තියෙනවා සහ මෙතන data type හදාගෙන තියෙනවා ඊට පස්සේ මෙතන level filter එකකට දාලා කොටස එක හදාගෙන තියෙනවා මෙතන price range එකට දාලා කොටස මේ වගේ dot empty කියලා check කරගෙන තියෙනවා වල where process සහ parameter types pass කරගෙන තියෙනවා මේ විදිහට ඊට පස්සේ මෙතනදී හදාගන්න price max එක මෙතනදී rating field එකට දාලා කොටස හදාගෙන තියෙනවා මෙතන rating field එකේ float value එක විදිහට සාමාන්‍ය කරගෙන තියෙනවා ඊට පස්සේ rating value එක 0 වල මේ විදිහට එහෙම නැත්නම් මේ මාර්ක් එකත් ඒ විදිහට හදාගෙන තියෙනවා ඊට පස්සේ මේ data ටික return කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනදී order by close build කරගෙන තියෙනවා sorting වලට මෙතනදී total count of page duration කියන page duration එක හදාගෙන කොටස මේ විදිහට build කරගෙන තියෙනවා close එක දාගෙන මේ විදිහට මේකේ build අපේ web process version එක පොළනවා ඊට පස්සේ මෙතනදී query තියෙනවා අපේ product ID එක average එක average rating කරලා තියෙනවා left noise දාලා දෙනවා order table එකට feedback user tables වලට ඊට පස්සේ අපේ මේක group ID එකට දාන්න මේ විදිහට query එක build කරලා තියෙනවා ඊට පස්සේ මේකට parameters තියෙනවා දාලා දෙනවා array noise කියන එක දාලා අපේ course එකේ parameters ටික සහ having parameters ටික විදිහට දාලා ඊට පස්සේ මම types ටික දාලා දෙනවා course එකේ types සහ course එකේ having type ඊට පස්සේ මෙතන result එක මේ විදිහට අරගෙන තියෙනවා ඊට පස්සේ මම ඒක return කරලා තියෙනවා මේ විදිහට number count එක 0 වලට ඩයි වැඩි කියලා බලාගෙන ඉඳලා වැඩි නම් number count එකත් එහෙම නැත්නම් 0 කියන value එකත් return කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනදී filtering and sorting product search එක හදාගෙන තියෙනවා මේ විදිහට මේකෙත් කලින් වගේම where close එක අපි build where close එකේ margin import කරගෙන තියෙනවා sort will sort කියන part එක call කරගෙන තියෙනවා සහ offset එක හදාගෙන තියෙනවා ඊට පස්සේ මෙතනදී query විදිහට හදාගෙන තියෙනවා ඊට පස්සේ parameter සහ type මේ විදිහට කලින් වගේම set කරගෙන තියෙනවා ඊට පස්සේ result එක අරගෙන product කියන array එකක් හදාගෙන input එකක් දාලා ඒක ඇතුළේ while loop එකකින් අපේ picture percent එකේ product එක ඒකට set කරගෙන තියෙනවා ඊට පස්සේ products ටික return කරගෙන තියෙනවා දැන් අපි බලමු advanced search file එක මෙතනදී design කරගෙන දෙන advanced search මේ විදිහට මෙතන මුලින්ම session එක set කරලා නැත්නම් start කරගෙන තියෙනවා ඊට පස්සේ මම මෙතනදී DG direction එක require කරගෙන තියෙනවා ඊට පස්සේ remember token එක 6 කියලා බලාගෙන තියෙනවා මේ විදිහට log එකක් use කරගෙන ඊට පස්සේ මේ data ටික අරගෙන තියෙනවා මේ විදිහට log වෙලා ඉන්නේ user role එක සහ user ID ටික session name අරගෙන තියෙනවා ඊට පස්සේ අපේ header file එක require කරගෙන තියෙනවා සහ අපේ control file එක මේ විදිහට දැන් require කරගෙන තියෙනවා ඊට පස්සේ search එකක් හදාගෙන new product search කියන function එකේ user ID එක pass කරගෙන තියෙනවා මම මෙතනදී filters ටික විතර දෙකකින් අරගෙන තියෙනවා කියන්නේ අපේ
ටිකට් මෙතඩ් එකේ ඉගෙන Q කියන පැරාමීටර් දාලා data එක මෙහෙට ගන්නවා. මෙතනදී online information එක choose කරලා තියෙනවා. මේ value එක එනවා නම් ඒ value එකත් එහෙම නැත්නම් ආ කියන value එක set වෙන විදියට. ඊට පස්සේ මම category එක level එක price bid එක price max එක rating එක සහ sorting එකත් ඒ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී page navigation part එක හදාගෙන තියෙනවා. current page එක අපගේ දෙන value එක අරගෙන තියෙනවා. සහ එක page එකට items ගන්න ඒ විදිහට මම set කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී category sorting part එක කරගෙන තියෙනවා. මෙතනදී category result කියලා variable එකක් හදාගෙන අපි database එකේ search කරගන්නවා categories ටික. ඊට පස්සේ category කියන array එකක් හදාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ if loop එකක් දාලා while loop එක ඇතුළේ switch එක කරනවා කියන්නේ categories කියන array එකට අපි category එක මේ විදිහට set කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී total එක සහ fetch products කියන part එක කරගෙන තියෙනවා මේ විදිහට. total products ගාන search එකේ git count එකක් විදිහට අරගෙන තියෙනවා filters parameter එක වාස් කරගෙන තියෙනවා. ඊට පස්සේ total pages ගාන මේ විදිහට manual එකකින් හදාගෙන තියෙනවා. total products ගානේ items per page ගාන වෙනවා. ඊට පස්සේ තදී products මේ විදිහට හදාගෙන තියෙනවා. search එකේ search කරගෙන තියෙනවා. filters page සහ items per page කියන parameters වාස් කරගෙන ඊළඟට මම මෙතනදී අපේ design එක තියෙනවා. advanced search එකේ design එක මෙතන search data එක තියෙනවා. මෙතන search box එක තියෙනවා. ඊට පස්සේ මෙතනදී main content area එක හදාගෙන තියෙනවා. with search divs subdivs h2 svg buttons වගේ අපේ elements පාවිච්චි කරලා හදාගෙන තියෙන්නේ. මෙතන ඉඳලා අපේ backend එකට තමයි මේ target එක කරන්නේ. ඒවා අපි tailored classes use කරගෙන තියෙනවා. මෙතනදී sidebar filters ටික මේ විදිහට හදාගෙන තියෙනවා. side කියන මොනවාද අපි elements පාවිච්චි කරගෙන තියෙනවා. මෙතනදී button එකේ toggle filters කියන function එක call වෙනවා. මෙතනදී මම අපේ category ටික මේ විදිහට load කරගෙන තියෙනවා movie එකේ. category as a cat කියලා දාලා මෙතන option එකට අපේ category ID එක මේ විදිහට මෙතනදී කොහොමද මේක select කරලා selected එහෙම නැත්නම් null විදිහට මෙතන category එකේ name එක ඊට පස්සේ අපි levels ටිකත් ඒ විදිහට මේ කොහොමද කරලා තියෙනවා. මෙතන levels ටික මේ විදිහට already set කරගෙන point එක දාගෙන අපි මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි ratings ටික set කරගෙන තියෙනවා. rating values මේක හදාගෙන ratings ටික set කරගෙන තියෙනවා. select කරලා නම් selected එහෙම නැත්නම් null විදිහට තියෙනවා විදිහට. ඊට පස්සේ අපිට price range ටික මේ විදිහට හදාගෙන තියෙනවා. inputs දෙකක් දාගෙන තියෙනවා. එතන field එකේ price bid එක 0 විදිහට හදාගන්න එකේ on input එකේ update price range from range කියලා හදාගෙන තියෙනවා. මේ විදිහට call කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට price max එකේදී max value එක මේ විදිහට set කරගෙන තියෙනවා. ඒකට input එකේදී update price from range කියන function එක call වෙනවා. ඊට පස්සේ මේ විදිහට මෙතන max විදිහට හදාගෙන තියෙනවා. input එකක් දාගෙන functions දෙකම call වෙන විදිහට. ඊට පස්සේ මෙතනදී apply filter කියන button එක දාගෙන සහ reset කියන එකට ටික දාගෙන තියෙනවා. ඒක reset වෙද්දී අපේ URL එක මේ විදිහට වෙනස් වෙනවා filter queue කියන එක. ඊට පස්සේ මෙතනදී product display area එක හදාගෙන තියෙනවා. මෙතන button එක click එකේ toggle filters කියන function එක call වෙනවා. මෙතන svg path එක විදිහට අපි image setter path එකක් තියෙන්නේ. මෙතනදී total product count එක 0 වලට වඩා වැඩි නම් show with කියන අපේ skill count එක සහ මෙතනදී show with skill count එක හදාගෙන තියෙනවා. මෙතනදී total product ප්‍රමාණයක් නැත්නම් no result කියන එක echo වෙනවා show වෙනවා. මෙතනදී right side මෙතන sorting part එක දාන කොටස තියෙනවා. අපි ඊළඟ වීඩියෝ කතා කරමු. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ product details show වෙන එක. rating එක product average rating එක 0 වලට වඩා වැඩි නම් ඒක show වෙනවා. එහෙම නැත්නම් new කියලා show වෙනවා. මෙතන product image URL එක show වෙලා තියෙනවා. image URL එක නැත්නම් මේ විදිහට show වෙනවා. ඊට පස්සේ product එකේ level එක මේ විදිහට echo කරගෙන තියෙනවා. මෙතනදී product ID එක title එක echo කරගෙන තියෙනවා. මෙතන review count එක customer count එක වගේ details echo කරගෙන තියෙනවා.
ඊට පස්සේ මෙතන ඇන්කර් එකේදී අපේ ප්‍රොඩක්ට් ID එක URL එකට බයිස් කරගන්න තියෙනවා. මෙතන page relation එකට අදාළ part එක තියෙනවා. මෙතන include එකක් දාගෙන total page count එක එකට වඩා වැඩි නම් මේ part එක execute region හදාගන්න තියෙනවා. filter count filter code කියලා ඉස්සරහ හදාගෙන මේක count කරගෙන ඊට පස්සේ මෙතන filter එකේ queue කියන එකේ අපි filter code එකේ add queue කියන එකට URL එක code කරගෙන දෙනවා filter queue කියන filters එක queue කියන data එක. මෙතනත් include කරලා filters වල category එක check කරගෙන දෙනවා. ඒක දිනවලා filters queue එකට encat කියන parameter එකට URL එක code කරගෙන අපි data byte කරගෙන දෙනවා category එක. ඒ විදිහට අපේ filters level, filter price max, rating, sort කියන මේ data ටික මෙතන set කරගෙන දිනවා. ඊට පස්සේ මම මෙතනදී current page එක එකට වඩා වෙනවා මේ part එක හදාගෙන තියෙනවා. මෙතනදී href එකේ අපේ current page එකක් අඩු වෙනවා. ඊට පස්සේ filter core එක මෙතනට set කරනවා. URL එක ඒ විදිහට හැදෙනවා මෙතනදී. ඊට පස්සේ click කරගෙන මෙතන code එක දාගෙන දෙනවා. මෙතනදී හැදෙන්නේ අපේ අනිත් page relation function එක. මෙතන href එකේ ඉන්නේ අපි page එක page එක data එක විදිහට IP කෝපල් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන filter core එක කෝපල් කරලා තියෙනවා URL එකට. ඊට පස්සේ මෙතනදී අපේ current page එකට equal එක මේ part එක මෙතනදී හදාගෙන තියෙනවා. ඊට පස්සේ else if එකේදීත් I double equal බලනවා අපි දෙකේ value එක සහ I equal බලලා total page එක අඩු වුණාම එහෙම වුණොත් මේ span එක මෙතනදී show කරනවා. ඊට පස්සේ current page එක total page එකට වඩා අඩු කියලා check කරගෙන අපි අනිත් buttons ටික හදාගෙන තියෙනවා. මෙතනදී current page එකට එකක් එකතුලා එන value එක තමයි parameter විදිහට අපේ URL එකට set වෙන්නේ. ඒක සහ අපේ filter core එක මේ විදිහට set වෙනවා. මෙතනදිත් issue විදිහට තමයි අපි row කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ page design part එක විදිහට හදාගෙන ඉන්නවා. ඒ whole filter සහ මේ text show කරලා තියෙන part එක. ඊට පස්සේ අපේ filter section ගැන part එක design කරගෙන තියෙනවා. මෙතනදී අපි media code use කරගෙන styles එක. ඊට පස්සේ මෙතනදී අපේ JavaScript part එක තියෙනවා. toggle filters කියන password එක දිනවා. එතනදී constant එකලා ඇදලා sidebar කියන name එක. document.git එකේ තමයි අපි filter sidebar කියන ID එකකින් element එක අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ sidebar එකේ class list එකේ කකුල් කරගෙන දෙනවා කියන class එක සහ active class විදිහට toggle කරගෙන දෙනවා. ඊට පස්සේ අපේ document එක .body style.author කියන අපේ sidebar එක active hidden කියන part එක වෙනස් වෙන විදිහට මෙතනදී හදාගන්න තියෙනවා. ඊට පස්සේ අපි update price එක වෙනස් දාලා ඒ function හදාගන්න තියෙනවා මේ විදිහට. constant හදාගන්න තියෙනවා min max input සහ min input කියන ඒවාට අපේ ID shows කරන price min කියන element එක මේ විදිහට හදාගන්න තියෙනවා. price max කියන එක price min input සහ price max input කියන parts ටික මේ විදිහට හදාගන්න තියෙනවා. මෙතන loop එකක් දාලා passing tag එකට min value එක pass කරගෙන ඒක greater than බලනවා max value එකට. ඒ වගේම මෙතන loop එකේදී event target ID එකෙන් අපේ price එක max value එකට set කරලා දෙන min value එකට. else එකේ තියෙන්නේ min value එක join කරන max value එකට. මෙතනදී min input සහ min input වල value එක මෙතනදී side එක තමයි value එකට max input එකේ value එක max value එක විදිහට assign කරනවා. ඊට පස්සේ මෙතන update price from කියන input කියන function එක තියෙනවා. මෙතනදී update price rate කියන function එක මෙතන update price from input කියන function එක මෙතන constant හතරක් හදාගෙන තියෙනවා. කලින් වගේම ID shows කරන්න ඊට පස්සේ min value එක assign කරලා තියෙනවා min input එකේ value එක සහ ඒක 0 ද බලනවා. මෙතනදී max value එක set කරලා තියෙනවා max input එකේ value එක ඒක maximum value එක මේ විදිහට set කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතනදී loop එක දාලා pass in කරගෙන min value එක max value එකට greater than check කරගෙන
ඇර එකක් විදිහට මිනිවැලියට සහ මැක්ස් එලියට රිචාර්ජ් කරලා තියෙනවා මැක්ස් එලියට සහ මිනිවැලියට. ඊට පස්සේ මෙතනදී ඉවෙන්ට් ලිස්ට් එකක් දාලා ඩොම් කන්ටෙන්ට් ලෝඩඩ් කියන එක විදිහට අප්ඩේට් ප්‍රයිස් රේට් මොම් කියන එක කෝඩ් විදිහට දාගෙන තියෙනවා. මේ පාර්ට් එක තමයි අපේ ප්‍රේජිනේෂන් එක සහ ඇඩ්වාන්ස් සර්ච් එක කියලා තියෙන්නේ. අපේ අවුට්පුට් එක වගේ. ඉතින් අපේ ඇඩ්වාන්ස් සර්ච් හෝම් ෆයිල් එක අපේ ඇඩ්වාන්ස් සර්ච් එකේ කරත් අපේ ඇඩ්වාන්ස් සර්ච් එක බලා ගන්න පුළුවන්. මම දැන් ලෙවල් එක වෙනස් කරන්න බලනවා. අපි ඉන්ටර්මීඩියට් කියන එක දීලා ඉඳන් බැලුවොත් අපේ බිල්ඩ් එක වැඩ කරන බලා ගන්න පුළුවන්. මිනිමම් රේටින් එකක් දෙන්නේ කියන්නේ අපේ රේටින්ග්ස් මොකුත් නැති නිසා ප්‍රයිස් රේන්ජ් එක මෙලිට කරනවා. මැක්සිමම් එක මෙලිට දෙනවා. මිනිමම් එක එතකොට අපේ ප්‍රයිස් රේන්ජ් එක වැඩ කරන අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපේ රෙගියුලේෂන් එක ෂෝ වෙනවා රිසෙට් එක මෙතනදී රෙගියුලේෂන් බටන් එක අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. මම මෙතන අද වීඩියෝ එක පැහැදිලි කරලා ඊළඟ වීඩියෝ එකේ